හරි. කොට කොලෙන් ලංකාවට යන්න සිද්ධ වෙන අවස්ථා ඕන තරම් තියෙනවා අපේ ජීවිතවල. අම්මලා තාත්තලා අසනීප වෙනවා, දරුවෝ අසනීප වෙනවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි ගැටලුවක්, එහෙම නැත්නම් මරණයක්, හදිසි අනතුරක්, මොකක් හරි ඥාතියෙකුට ලොකු ප්‍රශ්නයක්. ඔය ආදී අනිවාර්යෙන් යා යුතු කරුණු කාරණා අපේ ජීවිතවලට එන අවස්ථාවේ කරුමෙටම අපි ළඟ තියෙන්නේ කොටකොලේ. අපි සෝජනක රිනූ කරන්න බාර දීලා තැපැල් කන්තරුවෙන් දීපු කොටකොලේ අපේ අතේ තියෙන්නේ. අපිට ලංකාවට යන්න පුළුවන්ද? අර කරදරෙත් ඔළුවේ මේ ලංකාවෙත් කරදරේ වෙලා ඒ ඇස්සේ ඩොකියුමන්ට්ස් ටිකත් හරියට ඕකේ නැහැ. මෙතනදී අපි ඔක්කොම දෙලොවක් අතර තනි වෙනවා. එතකොට කොළ කොටෙන් ලංකාවට යද්දී ඔයාලා දැනගත යුතුම දේවල් තමයි අද වැඩසටහනෙන් මම කතා කරන්නේ. කොළ කොටෙන් ලංකාවට යන්න පුළුවන්ද? මොකද්ද බං ඒ කියපු හතර බීරි කතාව නඹගේ? කොළ කොටෙන් නෙමෙයි කොටකොලෙන් අනේ. හරි. කොටකොලෙන් ලංකාවට යන්න නම් අනිවාර්යෙන්ම ඔයා ගාව වලංගු පාස්පෝර්ට් එක තියාගන්න ඕන. හරි? මේවා කියන්න මං හේතු කියන්නම් මේක ඉවර වෙලා. ඇයි මෙහෙම කියන්නේ කියලා. සමහර විට මේවා ඔයගොල්ලෝ දන්නවා. දන්නේ නැති අයට මේවා ප්‍රයෝජනවත් වෙනවා. පරණ සෝජෝර්ණකේ කොපියක් තියෙන්න ඕන. තියනවද? හරි? ඒ වගේම රිනියු කරපු රිචෙවුත එකේ පෝස්ට් එකකින් හරි කුස්තෝරාගෙන් හරි කරපු. ඒක රිචෙවුත එක අනිවාර්යෙන් ඔයාලා ගාව තියෙන්න ඕන. කොලෙන් ලංකාවට යද්දී අනිවාර්යෙන් ඉමිග්‍රේෂන් එකෙන් කරගෙන යන්න ඕන පුංචි දෙයක් මම ඕගොල්ලන්ට කියන්නම්. ඒක මමත් කරපු දෙයක්. ඒක ඊටාම වැදගත්. හරි? ඒත් එක්කම ඔයාලා කොටකොලෙන් ලංකාවට යද්දී අනිවාර්යෙන්ම යන්න ඕන මැද පෙරදිග හරහා ගිහිල්ලා මැද පෙරදිග හරහා අනිවාර්යෙන් එන්න ඕන. මේක මට කිව්වේ මිලාන් වල එක්ස්පර්ට් කෙනෙක්. මගේ මිතුරු ශෂි. හරි? ඒ වගේම ඔයාලා ටිකට් කරන්න ඕනේ කොහෙන්ද? ඒකත් ඊටාම වැදගත් වෙනවා. ඔයාලා ටිකට් කරන ආයතනය ඔයාලගේ නගරේ මොකක්ද කියලා මට පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරි? මම කොටකොලෙන් ගිහිල්ලා ආවා. මම ටිකට් කරුවේ වෙරෝනා විංස් ෆෝ වර්ල්ඩ් ආයතනයෙන්. ඉතින් මට ටිකට් කරුවේ මගේ යාළුවා සුචින්ත කිත්ම. එයාලවත් මතක් කරන ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාලා නගරේ කවුද විශ්වාසවන්තව මේක කරන්න කියලා මට පහලින් අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිත් ඒගොල්ලෝ ගැන දැනුවත් වෙනවා. ඒ වගේම කොළකොටෙන් ලංකාවට යනකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඉමිග්‍රේෂන් එකෙන් රිචෙවුතයකට සීල් එකක් ගහගන්න. මට දැන් මේක පෙන්වන්න විදිහක් නැහැ. මම ලංකාවට යද්දී අර රිසිප්ට් එකට ඉමිග්‍රේෂන් එකෙන් මෙහෙම සීල් එකක් ගස්සගත්තා. පාස්පෝර්ට් එකට ගහද්දි කියන්නේ පෙර් ෆවෝරේ. මේ පොයි ෆාරුන් තීම්රෝ අංකේ කොයා කියලා ඒගොල්ලෝ මෙතන සීල් එක ගහලා දෙනවා. ඒකත් වැදගත් වෙනවා. මොකද ලංකාවෙන් එද්දි අපි ලංකාවේ ඉන්නවනේ ඉමිග්‍රේෂන් එකේ හෙන ඔස්තාර්ලා. අපිට නීති රීති කියලා දෙන්නේ නැහැ. කීයක් හරි කොටා ගන්න ඉන්න අය. මේ වගේ අවස්ථාවකදී අපි ගාව අපි පර්ෆෙක්ට්ලි ඩොකියුමන්ට්ස් ටික තියෙනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වගේම ෂෙනගන් රටවල් හරහා ට්‍රාන්සිට් දාගන්න එපා. මොකද හදිස්සි වෙලාවක ඔයා ලංකාවට යද්දි මරණයක් කරදරයක් දුවට පුතාට අම්මට තාත්තට වෙනකොට ඔය දේවල් ඔළුවේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි අපේ channel එකෙන් මේ විදිහට ඔයාලට සරලව මේව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම ගෝසල් TV නරඹන ඔයාලට මම ආදරෙන් ආරාධනා කරනවා මේ කොටකොලෙන් කොළකොටෙන් ලංකාවට ගිහිල්ලා ඔයාලට වෙච්ච සිදුවීම් පහලින් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ ඔයාලගේ නගරේ වගකීමෙන් ලියකියවිලි කටයුතු කරන ආයතනවල නම් අපිට පහලින් සඳහන් කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලට වෙච්ච ඔයාලගේ අත්දැකීම් අපි කැමතියි දැනගන්න. අපිට පුළුවන් නම් පුංචි වෙලාවක් අරගෙන පහලින් කමෙන්ට් එකක් දාලා අපිටත් ඒක දැනුවත් කරන්න හැම කෙනෙකුගේම සුබ සිද්ධිය වෙනුවෙන්. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔය තියෙන බටන් එක click කරලා, ඒ වගේම bell icon එක click කරලා අපිත් එක්ක අත්වල බැඳ ගන්නවා නම් අපි බොහොම සතුටුයි, ආදරෙයි. ඉතින් එහෙමනම් මීට වඩා වැඩේ දිග්ගස්සන්න ඔබට කතා කළ මම නුවන් දඹගේ ආදරෙයි අහස වගේ. ජය වේවා. ටෙලිවිෂන් කරලි සොඳුරු නවාතැනක් GoSL TV.